අයිබෝන් දුවේ පුතේ අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2023 උසස් පෙළ විභාගයේ දෙවැනි කොටසේ 6 වෙනි ගානේ කියන ප්‍රශ්නය තමයි ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේක ඇවිල්ලා තියෙන්නේ කළමනාකරන ගිණුම්කරණයේ ඉතා වැදගත් කොටසක් වෙන පිරිවැය පරිමාහ ලාභ විශ්ලේෂණය කියන කොටසෙන්. එතකොට පහුගිය විභාග කීපයකදීම ලකුණු 20ක ගානකට මේ කොටසෙන් ඔයාලට ලකුණු 20ක ගානක් ඇවිල්ලා තියෙනවා. එතකොට හරිම ලේසියෙන් ලකුණු ගන්න පුළුවන්. ඉතා පොඩි වෙලාවකින් ලකුණු 20ම ගන්න පුළුවන් ගානක් තමයි මේක. ඉතින් ඔයාලා මේ ගාන හරියටම හදන විදිහේ ඉගෙන ගත්තොත් ඔයාලට ඉතා ලේසියෙන් ලකුණු 20ක් ගන්න පුළුවන්. ඉතා අඩු කාලයකින් එතකොට ඒක විභාගෙදිත් ඉස්සරහට ඔයාලට ගොඩක් වැදගත් වෙනවා. එහෙනම් අපි බලමු ගාන මොකක්ද කියලා. කොළඹ පිහිටි සංචාරක ඒජන්සියක් විසින් යාපනයේ පෞරාණික ස්ථාන නැරඹීමට දින 3ක චාරිකාවක් සංවිධානය කරනු ලබයි. එක් චාරිකාවක් සඳහා සිටිය හැකි උපරිම සංචාරකින් සංඛ්‍යාව 10කි. එතකොට ඔන්න පුතාලා මෙතන කියනවා උපරිම එක ට්‍රිප් එකකට ඉන්න පුළුවන් උපරිම සංචාරකින් ගන්න 10යි කියලා. හරි. එක් චාරිකාවේ මුළු පිරිවැය මත පදනම්ව සංචාරක ඒජන්සිය විසින් සංචාරකින්ගෙන් ගාස්තු අය කරනු ලබයි. සංචාරක ඒජන්සිය විසින් එක් සංචාරකයෙක් සඳහා සපයනු ලබන සේවාවන් වෙනුවෙන් පහත පිරිවැය ස්ථමෙන්තු කර ඇත. එතකොට පුතාලා ඔයාලා දන්නවා මේ කියන කළමනාකරන ගිණුම් කරන මේ කොටසේදී අපි ඉගෙන ගන්න ඕන ස්ථාවර පිරිවැය මොකක්ද? එහෙම ඊට අමතරව විචල්්‍ය පිරිවැය ප්‍රධාන වශයෙන් ස්ථාවර පිරිවැය සහ විචල්්‍ය පිරිවැය අපිට වෙන් කරලා අඳුන ගන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට යම්කිසි භාණ්ඩයක් හරි යම්කිසි සේවාවක් හරි සපයද්දී ඒකේ තියෙන ස්ථාවර පිරිවැය සහ විචල්්‍ය පිරිවැය වෙන් කරලා අඳුන ගන්න අපිට පුළුවන් නම් මෙන්න මේ කියන ගාන ඊටම පහසුවෙන් අපිට හදන්න පුළුවන්. හරි. එතකොට ඔන්න පිරිවැය අයිතමේ දීලා තියෙනවා, ගාස්තුව දීලා තියෙනවා. කොළඹ සිට යාපනය දක්වා සහ නැවත කොළඹට පැමිණීමේ දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තුව එතකොට එක් පුද්ගලයෙක් සඳහා 7000යි. එතකොට වෙන්න බලන්න පුතාලා එක් පුද්ගලයෙක් සඳහා 7000යි. ඒ කියන්නේ මෙතන තියෙන්නේ මොකක්ද? මේ තියෙන්නේ විචල්්‍ය පිරිවැයක් නේ. එතන පැහැදිලිවම කියනවා එක් පුද්ගලයෙක් සඳහා කියලා. ඒ කියන්නේ මෙතන තියෙන්නේ එහෙනම් විචල්්‍ය පිරිවැයක් නේ. විචල්්‍ය පිරිවැය. හරි. variable cost කියලා අපි කියනවා ඉංග්‍රීසියෙන්. හරි. ඊළඟට සම්පූර්ණ චාරිකාව සඳහා නවාතැන් පිරිවැය එක් පුද්ගලයෙක් සඳහා. එතනක් තියෙන්නේ එතකොට එහෙනම් පුතාලා එක් පුද්ගලයෙක්. ඒ කියන්නේ එතනක් තියෙන්නේ විචල්්‍ය පිරිවැයක් නේ. විචල්්‍ය පිරිවැයක් තමයි එතනක් තියෙන්නේ එහෙනම්. පැහැදිලිද? විචල්්‍ය පිරිවැයක් තමයි තියෙන්නේ. ඊළඟට බලන්න පෞරාණික ස්ථාන නැරඹීම සඳහා වෑන් රථයක් කුලියට ගැනීමේ පිරිවැය. එතකොට මේක දීලා තියෙන්නේ පුතාලා එක් පුද්ගලයෙකුට නෙවෙයි. දැන් අපි මේ චාරිකාවේ විදිහට හරිද? යන්න පුළුවන් උපරිම සංඛ්‍යාව 10 දෙනයි. යන්න පුළුවන් උපරිම සංඛ්‍යාව 10 දෙනයි. එතකොට එක් පුද්ගලයෙක් ගියත් 10 දෙනෙක් ගියත් මේ වෑන් රථයට අදාළ කුලිය ගෙවන්න වෙනවා. නේද? මේ වෑන් රථයට අදාළ කුලිය ගෙවන්න වෙනවා. එහෙනම් මේ වෑන් රථයට අදාළ කුලිය පුතාලා අපි විචල්්‍ය පිරිවැයක් විදිහට නෙමෙයි අඳුරගන්නේ. මේක අපි අඳුරගන්නේ මොකද්ද? ස්ථාවර පිරිවැයක් විදිහට. හරිද? ස්ථාවර පිරිවැයක් විදිහට. ඊළඟට බලන්න පෞරාණික ස්ථානවලට ඇතුළත් වීමේ ගාස්තු එක් පුද්ගලයෙක් සඳහා එක් පුද්ගලයෙක් සඳහා. එනම් මේකත් මොකද්ද? මේකත් විචල්්‍ය පිරිවැය. විචල්්‍ය පිරිවැය. ඊළඟට බලන්න සම්පූර්ණ චාරිකාව සඳහා ආහාර පාන වියදම. එතකොට ඒකත් අපිට දීලා තියෙන්නේ එක් පුද්ගලයෙක් සඳහා නේද? එහෙනම් මේකත් විචල්්‍ය පිරිවැය. විචල්්‍ය පිරිවැය. ඊළඟට බලන්න සම්පූර්ණ චාරිකාව සඳහා මාර්ග උපදේශකයාගේ ගාස්තුව. එතකොට පුතාලා පැහැදිලි එක් සංචාරකයෙක් හිටියත් සංචාරකයෝ 10 දෙනෙක් හිටියත් මේ මාර්ග උපදේශකයාට ගෙවන ගාස්තුව සමානයි නේ. ඒක අපිට වෙනස් කරන්න බෑ. එහෙනම් මේක මොකද්ද? මේක ස්ථාවර පිරිවැය. පැහැදිලිද? ඊළඟට බලන්න යාපනයාවට ඇති දූපත්වල සංචාරය කිරීමට බෝට්ටුවක් කුලියට ගැනීමේ පිරිවැය. බෝට්ටුවක් කුලියට ගැනීමේ පිරිවැය. එතකොට කීයද පුතාලා? බෝට්ටුවක් කුලියට ගත්තොත් රුපියල් 15000යි. මෙතනත් එතකොට බලන්න වෑන් එක වගේම තමයි සංචාරකයෝ එක්කෙනෙක් ගියත් 10 දෙනෙක් ගියත් මේ 15000 අපි ගෙවන්න ඕන. එහෙනම් මේකත් මොකද්ද? ස්ථාවර පිරිවැය. ස්ථාවර පිරිවැය. පැහැදිලිද? ඊළඟට බලන්න විවිධ වියදම් කියලා එක් පුද්ගලයෙක් සඳහා 3000ක් තියෙනවා. විවිධ වියදම් කියලා එක් පුද්ගලයෙක් සඳහා 3000ක් තියෙනවා. එතකොට මේක එහෙනම්
විචල්්‍ය පිරිවැය. මෙතන අන්තිමට අපිට දීලා තියෙනවා වෑන් රථයේ සහ බෝට්ටුවේ මගේ ආසන ධාරිතාවය 10 බැගින් වේ. එතකොට අපිට මුලින්මුත් කියලා තියෙනවා සංචාරයක් සඳහා උපරිමයෙන්ම ගන්න පුළුවන් ප්‍රමාණයක් 10 දෙනයි කියලා. ඊළඟට වෑන් එකේ බෝට්ටුවේ ධාරිතාවයක් 10යි කියලා තියෙනවා. ඒ කියන්නේ 10ට වඩා වැඩි වෙනවා නම් තව බෝට්ටුවකට යන්න ඕන. පැහැදිලිද? තව බෝට්ටුවකට යන්න ඕන. එතකොට අන්න ස්ථාවර පිරිවැය වැඩි වෙනවා. 10 දෙනෙකුට එනකල්, ඒ කියන්නේ සංචාරකයන් 10 දෙනෙකුට එනකල් ස්ථාවර පිරිවැය වෙනස් වෙන්නේ නැහැ. පැහැදිලිද? හරි. අපෙන් පළවෙනියටම අහන්නේ බලන්න එක් චාරිකාවක් සඳහා මුළු ස්ථාවර පිරිවැය. මුළු ස්ථාවර පිරිවැය. එතකොට ඔන්න පුතාලා මම මෙතන ගාන කියවනවත් එක්කම මේ මොනවද ස්ථාවර පිරිවැය කියන දේවල් ටික වෙනමම ලකුණු කරගත්තානේ. එහෙනම් අපෙන් අහන්නේ පළවෙනියටම ස්ථාවර පිරිවැය. එතකොට වෙන්න බලන්න මම ලකුණු කරගත්තා මේ ගාන කියවද්දිම එකක් තියෙනවා වෑන් රථයේ සඳහා කුලිය, ඊළඟට තියෙනවා මාර්ගෝපදේශකයාට ගෙවන ගාස්තුව, ඊළඟට තියෙනවා මොකද්ද පුතාලා බෝට්ටුවට ගෙවන ගාස්තුව. එතකොට මේ ටිකේ ඔක්කොගෙම එකතු වෙනවා කීයද? 80000ක්. අපි එතකොට මේක ලියලා පෙන්නන්න ඕන. කොහොමද අපිට ලියලා පෙන්නන්න පුළුවන්? වෑන් රථය කීයද? 55000යි. වෑන් රථය 55000යි. ඊළඟට මාර්ගෝපදේශකයාට කීයද? 10000යි. ඊළඟට බෝට්ටුවට රුපියල් 15000යි. එතකොට පුතාලා ඔයාලට පුළුවන් මේ ටික විස්තර කරලා ලියන්නත් පුළුවන්. වෑන් රථය සඳහා ගාස්තුව කියලා ලියන්නත් පුළුවන්. ඊළඟට මාර්ගෝපදේශකයා සඳහා ගාස්තුව කියලා වෙනම ලියන්නත් පුළුවන්. ඊළඟට බෝට්ටුව සඳහා වෙනම කියලා ලියන්න පුළුවන්. මේ විදිහට ලිව්වහම එතකොට සම්පූර්ණ අපිට එනවා කීයක්ද? රුපියල් 80000ක් නේ. 55000යි 65000යි 70000යි 80000යි. එහෙනම් මේ ගාන අනුව එක් චාරිකාවක් සඳහා මුළු ස්ථාවර පිරිවැය කීයද පුතාලා? මුළු ස්ථාවර පිරිවැය රුපියල් 80000යි. පැහැදිලිද? එතකොට මේක විභාගෙදී ඔයාලා පෙර වැඩක කරලා පෙන්නන්න ඕන. හරි. මේ විදිහට වෑන් රථය සඳහා ගාස්තුව, මාර්ගෝපදේශකයා සඳහා ගාස්තුව, බෝට්ටුව සඳහා ගාස්තුව කියලා මෙහෙම ලියලා පෙන්නන්න ඕන. එතකොට අපිට සම්පූර්ණ ලකුණු ප්‍රමාණය හම්බ වෙනවා. හරි. ඊළඟට බලන්න එක් පුද්ගලයෙකු සඳහා විචල්්‍ය පිරිවැය. එක් පුද්ගලයෙකු සඳහා විචල්්‍ය පිරිවැය. එතකොට වෙන්න බලන්න මම විචල්්‍ය පිරිවැය ටිකත් හරි පැහැදිලිව මෙතන ලියාගෙන තියෙනවා. මේ විචල්්‍ය පිරිවැය ටිකත් මම හරිම පැහැදිලිව මෙතන ලියාගෙන තියෙනවා අපි ගාන කියවද්දිම. එහෙනම් බලන්න අයිතම තියනවා කීයක්ද? පිරිවැය අයිතම තියෙනවා 1යි 2යි 3යි 4යි 5ක් තියෙනවා. පිරිවැය අයිතම 5ක් තියෙනවා. මේ පිරිවැය අයිතම පහෙන්ම තමයි එතකොට විචල්්‍ය පිරිවැය හැදිලා තියෙන්නේ. එහෙනම් අපිට මේ අයිතම පහ වෙන වෙනම ලියන්න පුළුවන්. බලන්න පළවෙනි එක තමයි ප්‍රවේශ පත්‍ර. නේ? දුම්රිය ප්‍රවේශ පත්‍ර. කීයද දුම්රිය ප්‍රවේශ පත්‍ර තියෙනවා? රුපියල් 7000යි. නේද? ඊළඟට බලන්න ඊළඟට තියෙනවා නවාතැන් පහසුකම් වලට 30000යි. නවාතැන් පහසුකම් 30000යි. නේද? නවාතැන් පහසුකම් 30000යි. මේ විදිහට අයිතම පහක් තියෙනවානේ. අයිතම පහක් තියෙනවා. ඊළඟ එක බලන්න ඇතුල් වීමේ ගාස්තු ආහාර පාන. ඇතුල් වීමේ ගාස්තු ආහාර පාන. එතකොට ආහාර පාන තියෙනවා ඇතුල් වීමේ ගාස්තු තියෙනවා 5000ක්, ආහාර පාන තියෙනවා 10000ක්. ඔයාලට මේ ටික වෙන වෙනම ලියන්න පුළුවන්. ඊළඟ එක තමයි විවිධ වියදම් තියෙනවා 3000. විවිධ වියදම් තියෙනවා 3000. විවිධ වියදම් තියෙනවා 3000. මොනවද? ගාස්තු, ඇතුල් වීමේ ගාස්තු, ඊළඟට ආහාර, ඊළඟට විවිධ වියදම්. විවිධ වියදම්. එතකොට ඔන්න අපිට එනවා මෙතන උත්තරයක්. කීයක්ද? 7000යි 3000යි 10000යි 20000යි 50000යි 55000යි. එහෙනම් මේ චාරිකාවේ එක් පුද්ගලයෙක්ගේ විචල්්‍ය පිරිවැය කීයක් වෙනවද පුතාලා? 55000ක්. 55000ක්. පැහැදිලිද? එහෙනම් ඔන්න අපි දෙවෙනි එකටත් උත්තරේ හොයාගත්ත හරිම ලේසියෙන් 55000යි කියලා. ඒ කියන්නේ මෙතනදී පුතාලා මේ විචල්්‍ය පිරිවැය කියලා කියන්නේ එක්කෙනෙක්ට එහෙම නැත්නම් එක භාණ්ඩයක් නිෂ්පාදනය කරද්දී ඒ භාණ්ඩය නිෂ්පාදනය වෙනුවෙන්ම දරන පිරිවැය. ඒ නිෂ්පාදනය වෙනුවෙන්ම දරන පිරිවැය. නේද? ඒක තමයි අපි විචල්්‍ය පිරිවැය විදිහට හඳුනාගන්නේ. ඊළඟට බලන්න සංචාරක ඒජන්සිය විසින්
එක් පුද්ගලයෙක්ගෙන් රුපියල් 71,000ක් අය කරන්නේ නම් මුලිපුරි වැය ආවරණය කිරීමට චාරිකාවට සහභාගී විය යුතු සංචාරකයින් ගණන. අපෙන් අහන්නේ සංචාරකයින් කීයක් ඕනද කියලා. හරි. සංචාරකයින් කීයක් ඕනද ඊළඟට මුළු පිරිවැය ආවරණය කරන්න. හරි. මුළු පිරිවැය. එතකොට මුළු පිරිවැය හැදෙන්නේ කොහොමද පුතාලා? මුළු පිරිවැය හැදෙන්නේ කොහොමද? මුළු පිරිවැය කියලා කියන්නේ කොහොමද? මුළු පිරිවැය කියන්නේ මුළු පිරිවැය සමාන වෙන්නේ මොකටද? විචල්්‍ය පිරිවැය සහ විචල්්‍ය පිරිවැය සහ විචල්්‍ය පිරිවැය සහ මොකද්ද? ස්ථාවර පිරිවැය කියන දෙකේම එකතුවට තමයි මුළු පිරිවැය කියන්නේ. නේද? ස්ථාවර පිරිවැය සහ විචල්්‍ය පිරිවැය කියන දෙකේම එකතුවට තමයි අපි මුළු පිරිවැය කියන්නේ. නේද? මුළු පිරිවැය කියන්නේ. එහෙනම් දැන් අපි එක්කෙනෙක්ගෙන් අය කරනවලු රුපියල් 71,000ක් නේද? රුපියල් 71,000ක්. එහෙනම් පුතාලා ඔයාලා දන්නවා දැන් මේ වගේ ගානකදී ඊටාම වැදගත් වෙනවා මොකද්ද? දායකය කියන එකනේ. දායකය කියන එක ඊටාම වැදගත් වෙනවානේ. එතකොට දායකය හොයන්නේ කොහොමද පුතාලා? දායකය හොයන්නේ විකුණුම් මිලෙන් හරි විකුණුම් මිලෙන් මොකක්ද අඩු කරන්නේ? විචල්්‍ය පිරිවැය. විචල්්‍ය පිරිවැය අඩු කරලා තමයි අපි දායකය හොයන්නේ. විකුණුම් මිලෙන් අඩු කරනවා මොකද්ද? විචල්්‍ය පිරිවැය. එතකොට මේකේ හැටියට විකුණුම් මිල වෙන්නේ කීයක්ද? විකුණුම් මිල කියන්නේ එක් සංචාරකයෙක්ගෙන් අය කරන මුදලනේ. එක් සංචාරකයෙක්ගෙන් අය කරන මුදල තමයි අපිට මෙතනදී විකුණුම් මිල විදිහට ගන්න වෙන්නේ. එහෙනම් විකුණුම් මිල විදිහට එනවා කීයක්ද? 71,000ක් නේ. 71,000. පැහැදිලිද? එතකොට විචල්්‍ය පිරිවැය අපි හොයාගත්තා කීයක්ද පුතාලා? මේ විචල්්‍ය පිරිවැය අපි හොයාගත්තා එක භාණ්ඩයක් එහෙම නැත්නම් එක පුද්ගලයෙක් සඳහා විචල්්‍ය පිරිවැය අපි හොයාගත්තා කීයද? 55,000ක් නේ. 55,000. 55,000. එතකොට මේ බලන්න අපිට දායකය එනවා. ඒ කියන්නේ මේ භාණ්ඩේ නෙවෙයි මේ පුද්ගලයෙක්ගෙන් 71,000ක් අපි අය කරොත් අපිට දායකයේ විදිහට ඉතුරු වෙනවා කීයද? රුපියල් 16,000ක්. 16,000ක් නේ. එක පුද්ගලයෙක්ගෙන් 71,000ක් අය කරනවා. ඒ පුද්ගලයා සඳහා යන විචල්්‍ය පිරිවැය තියෙනවා 55,000ක්. ඒ විචල්්‍ය පිරිවැය ටික ගියාට පස්සේ අපිට ඉතුරු වෙනවා 16,000ක් නේ 16,000. එහෙනම් පුතාලා මේ බලන්න දැන් අපි සංචාරකයෝ එක්කෙනෙක් යනවා නම් 71,000. එතකොට සංචාරකයෝ දෙන්නෙක් ගියොත් 1,42,000යි. හැබැයි විචල්්‍ය පිරිවැය මොකද වෙන්නේ? විචල්්‍ය පිරිවැය දෙගුණයක් වෙනවා නේ. හැම වෙලේම අර වැඩි වෙන ප්‍රමාණයෙන් විචල්්‍ය පිරිවැය වැඩි වෙනවානේ. අපි භාණ්ඩයක් හදනවා නම් මේක භාණ්ඩයක් විදිහට ගත්තොත් භාණ්ඩයක් හදද්දී අලුතෙන් නිපදවන හැම භාණ්ඩයකින්ම මොකද වෙන්නේ? විචල්්‍ය පිරිවැය අර කලින් හදපු භාණ්ඩේ සමාන ප්‍රමාණයකින් වැඩි වෙනවා. එහෙනම් මෙතන විදිහට මේ උදාහරණයේ විදිහට විකුණුම් මිල එහෙම නැත්නම් එක් පුද්ගලයෙක් සඳහා අය කරන මුදල 71,000ක් වෙලා අපි දෙන්නෙක් එක්කන් යනවා නම් 1,42,000ක් යනවා. එතකොට විචල්්‍ය පිරිවැයත් මොකද වෙන්නේ? 1,10,000ක් වෙනවා. නේද? එහෙනම් අපිට ඉතුරු වෙන්නේ කීයද? 32,000යි. එහෙනම් ওই විදිහට දැන් අපි මේ 71,000 ඇතුලේදී විචල්්‍ය පිරිවැය ආවරණය කරනවානේ. ඊළඟට අපිට ආවරණය කරන්න තියෙන්නේ මොකක්ද පුතාලා? ස්ථාවර පිරිවැයනේ. ස්ථාවර පිරිවැය. එතකොට ස්ථාවර පිරිවැය අපි හොයාගත්තා කීයක් කියලාද? 80,000ක් කියලානේ. ස්ථාවර පිරිවැය අපි මුලින්ම හොයාගත්තා 80,000ක් කියලා. නේද? එහෙනම් අපි මේකේ කවර් කරගන්න ඕනේ. එහෙම නැත්නම් අපි මේකෙන් මේ දායකයෙන් අපි සපුරා ගන්න ඕන ස්ථාවර පිරිවැය කොටසනේ. ස්ථාවර පිරිවැය කොටස. එහෙනම් සම්පූර්ණ ස්ථාවර පිරිවැය අපි දන්නවා කීයක්ද? ස්ථාවර පිරිවැය මුළු ස්ථාවර පිරිවැය තියෙනවා රුපියල් කීයක්ද? 80,000ක්. එතකොට එක්කෙනෙක්ගෙන් අපිට කීයක්ද? 16,000ක් සපුරා ගන්න පුළුවන් නේ. මේ එක සංචාරකයෙක්ගෙන් 16,000ක් සපුරා ගන්න පුළුවන්. එක සංචාරකයෙක්ගෙන්. එහෙනම් මෙතන 80,000 අපි 16න් බෙදුවාම කීයද? සංචාරකයෝ 5 දෙනෙක් ගියොත් අපිට මුළු පිරිවැයම සංචාරකයෝ 5 දෙනෙක් ගියොත් මුළු පිරිවැයම සම්පූර්ණයෙන්ම ආවරණය කරගන්න පුළුවන් වෙනවානේ. ආවරණය කරගන්න පුළුවන් වෙනවා. එතන පැහැදිලි ඇති කියලා හිතනවා. මෙතන එක සංචාරකයෙක්ගෙන් 71,000ක් ගන්නවා අපි. එතකොට මේ සංචාරකයෙක්ගේ විචල්්‍ය පිරිවැය වෙනවා 55,000ක්. අපි මුලින් හොයාගත්තා. එහෙනම්
අපිට දායකයේ විදිහට ඉතුරු වෙනවා 16000ක්. මේ දායකයෙන් තමයි අපේ ස්ථාවර පිරිවැය අපි කවර් කරගන්න. එහෙම නැත්නම් සපුරා ගන්න ඕන. එතකොට එක සංචාරකයෙක්ගෙන් 16000ක් නම් මුළු ස්ථාවර පිරිවැය 80000ක් නම් අපි 80000 16න් බෙදපුවාම එනවා 5ක් කියලා. ඒ කියන්නේ අපි සංචාරකයෝ සම්පූර්ණ 5 දෙනෙක් අරගෙන ගියොත් මුළු පිරිවැය අපිට කවර් කරගන්න. එහෙම නැත්නම් මුළු පිරිවැය ආවරණය කරගන්න පුළුවන්. ඔයාලට ඕන නම් මේක හදලා බලන්නත් පුළුවන්. මේක මේ උත්තරේ හරිද කියලා. පැහැදිලිද? මේ උත්තරේ හරිද කියලා හදලා බලන්න පුළුවන්. 71 පහෙන් වැඩි කරලා ඒ එන උත්තරේ ඒ වගේම 55000ත් පහෙන් වැඩි කරලා මේ එන උත්තර දෙක අඩු කරාම මෙතන 80000ක් එනවා. පැහැදිලිද? පැහැදිලි. හරි. ඊළඟ ගාන බලන්න. ඊළඟට අපෙන් අහලා තියෙන්නේ මොකද්ද බලන්න. ඊළඟට අහලා තියෙන්නේ අ, පුද්ගලයන් හතර දෙනෙකු චාරිකාව සඳහා සහභාගී වන්නේ නම් මොනවද? එතකොට පුද්ගලයන් 4 දෙනෙක් චාරිකාවට සහභාගී වෙනවා කියලා හිතලා තමයි අපිට ඊටු ටිකට උත්තර ලියන්න ඕන. හරි. පළවෙනි එක අපෙන් අහනවා මේ බලන්න. චාරිකාවේ මුළු පිරිවැය ආවරණය කිරීම සඳහා සංචාරක ඒජන්සිය විසින් පුද්ගලයෙකුගෙන් අය කළ යුතු සම්පූර්ණ ගාස්තුව කීයද කියලා අහනවා. එක පුද්ගලයෙක්ගෙන් අය කරන්න ඕන ගාණ කීයද කියලා අහනවා. ඒ කියන්නේ මෙතනදී මේ බලන්න දැන් සංචාරකව 4 දෙනෙක් යනවායි කියලා තමයි උපකල්පනය කරන්න කියන්නේ. එතකොට අපෙන් අහන්නේ මුළු පිරිවැය. ඒකෙදිත් අහන්නේ මුළු පිරිවැයනේ. මුළු පිරිවැය. මුළු පිරිවැය ආවරණය කරන්න තමයි අහන්නේ. එහෙනම් අපි දැන් මුළු පිරිවැය කොහොමද හැදෙන්නේ පුතාලා? මුළු පිරිවැය හැදෙන්නේ ස්ථාවර පිරිවැයට විචල්්‍ය පිරිවැය එකතු වෙලා. දැන් එහෙනම් මේක ස්ථාවර පිරිවැය අපි හොයාගත්තානේ. ස්ථාවර පිරිවැය මුලින්ම හොයාගත්තා. ස්ථාවර පිරිවැය හොයාගත්තා. කීයක්ද? 80000යි. නේද? 80000යි. ඊළඟට 4 දෙනෙක් යනවා නම් 4 දෙනාට අදාළ විචල්්‍ය පිරිවැය අපි කොහොමද හොයන්නේ? විචල්්‍ය පිරිවැය 4 දෙනෙක් යනවා. අපි එක්කෙනෙක්ට දන්නවනේ. එක්කෙනෙක්ට පිරිවැය දන්නවා. කීයද? 55000යි. එහෙනම් 4 දෙනෙක්ට බලන්න මේක 4ෙන් වැඩි කරනවා. මොකද විචල්්‍ය පිරිවැය සෑම එකකයකදීම සමාන වෙනවානේ. අපි අලුතෙන් හදන සෑම ඒකකයක් සඳහාම විචල්්‍ය පිරිවැය එක සමානව දරන්න වෙනවා. එහෙනම් මෙතන පිරිවැය යනවා කීයද? 2,20,000ක්. එහෙනම් සම්පූර්ණ විචල්්‍ය පිරිවැය එනවා 2,20,000ක්. එහෙනම් මෙන්න මුළු පිරිවැය අපිට එනවා කීයද? ලක්ෂ 3ක්. මුළු පිරිවැය එනවා ලක්ෂ 3ක්. එහෙනම් අපෙන් අහන්නේ 4 දෙනෙක් යනවා නම් 4 දෙනෙක් මේ චාරිකාව යනවා නම් මේ මුළු පිරිවැය වෙන ලක්ෂ 3 ආවරණය කරගන්න එක සංචාරකයෙක්ගෙන් අපි කීයක් අය කරන්න ඕනද? එක සංචාරකයෙක්ගෙන් මේ ව්‍යාපාරය කීයක් අය කරන්න ඕනද? එහෙනම් හරිම ලේසියිනේ. දැන් මුළු පිරිවැය 300යි. සංචාරකයෝ යන්නේ කී දෙනයිද? සංචාරකයෝ යන්නේ 4 දෙනයි. එහෙනම් අපි මේ 3,03 මොකද කරන්න ඕන? ලක්ෂ 3 4ෙන් බෙදුවොත් අපිට එනවා එක සංචාරකයෙක්ගෙන් අය කළ යුතු මුදල කීයද? එක සංචාරකයෙක්ගෙන් අපි අය කරන්න ඕන 75,000. 75,000. පැහැදිලිද? මේ විදිහට උත්තරය ගත්තා නම් හරි පුතාලා. හරි. එතකොට කිසි ගැටලුවක් නැහැ. ඔයාලට සම්පූර්ණ ලකුණු ප්‍රමාණය ලැබෙනවා. සම්පූර්ණ ලකුණු ප්‍රමාණය ලැබෙනවා. මෙතන ලියලා පෙන්නන්න පුළුවන් එක් සංචාරකයෙක්ගෙන් අය කළ යුතු මුදල රුපියල් 75,000යි. පැහැදිලිද? ඊළඟ එක බලන්න එක් පුද්ගලයෙකුගේ දායක. දැන් ඒ කියන්නේ 4 දෙනෙක් යනවා නම් ඒ 4 දෙනෙක් යනවා නම් අපි දැන් හොයාගත්තා එක්කෙනෙක්ගෙන් අය කරන්න ඕන ගාණ කීයද කියලානේ. 4 දෙනෙක් යනවා නම් අපි එක්කෙනෙක්ගෙන් අය කරන්න ඕන ගාණ මෙතන හොයාගත්තා. කීයක් කියලාද? 75,000ක් කියලා හොයාගත්තානේ. 75,000ක් කියලා හොයාගත්තා. එහෙනම් අපෙන් අහනවා මේ 75,000ක් එක්කෙනෙක්ගෙන් අය කරනවා නම් එක් පුද්ගලයෙක්ගෙන් අපිට හම්බෙන දායකය කොච්චරද කියලා. එක් පුද්ගලයෙක්ගෙන් අපිට හම්බෙන දායකය. එතකොට දායකය හොයන සමීකරණය ඔයාලා දන්නවනේ. දායකය හොයන විදිය දැන් මම කලිනුත් කතා කරා. දායකය සමානයි මොකද්ද? දායකය සමානයි විකුණුම් මිල අඩු කිරීම මොකද්ද? විචල්්‍ය පිරිවැය. එතකොට විචල්්‍ය පිරිවැය පුතාලා සෑම ඒකකයක් සඳහාම අපි හොයාගත්තා කීයද? 55,000යි. මෙතන
එක සංචාරකයෙක්ගෙන් අපි අය කරනවා කීයද? 75000ක්. එහෙනම් කීයද දායකයනවා? කීයද? 20000ක් නේ. දායකය 20000යි. හරි ලේසි. දායකය 20000යි. පැහැදිලිද? ඊළඟට බලන්න සංචාරක ඒජන්සිය විසින් රුපියල් 20000ක ලාභයක් අපේක්ෂා කරන්නේ නම් එක් පුද්ගලයෙකුගෙන් අය කළ යුතු ගාස්තුව. අන්න එතකොට දැන් කලින් නම් තිබුණේ මේ අපේ මුලින්ම ඇහුවේ මුළු පිරිවැය විතරක් ආවරණය කරගන්න. දැන් එයාලා තව රුපියල් 20000ක ලාභෙකුත් අපේක්ෂා කරනවානේ. ලාභෙකුත් අපේක්ෂා කරනවා. දැන් අපි කලින් හොයාගත්ත මුළු පිරිවැය කීයක් කියලාද? ලක්ෂ 3ක් කියලා හොයාගත්තනේ. නේද? මුළු පිරිවැය අපි හොයාගත්තා මේ කලින් මේ ගානෙම මුල් පළවෙනි ගාන හොයන්න අපි හොයාගත්ත මුළු පිරිවැය කීයද? ලක්ෂ 3ක් කියලානේ. මුළු පිරිවැය ලක්ෂ 3යි. ඊට අමතරව මෙයාලා බලාපොරොත්තු වෙනවා කීයක්ද? ලාභයක්. මේ ඒජන්සිය බලාපොරොත්තු වෙනවා රුපියල් 20000ක ලාභයක්. එහෙනම් එතකොට ඒ කියන්නේ මෙයාලට සම්පූර්ණ වෙන අවශ්‍ය වෙන සම්පූර්ණයෙන් අවශ්‍ය වෙන මුදල කීයද? 320000ක් හොයා ගන්න ඕනනේ. මොකද අපි ඉගෙන ගත්තා මෙන්න මෙතන මේ හතරවෙනි ගානේ පළවෙනි කොටසේදී අපි ඉගෙන ගත්තා මුළු පිරිවැය ලක්ෂ 3ක් කියලා. නේද? මේ සංචාරකයෝ 4 දෙනෙක් යනවා නම් මුළු පිරිවැය ලක්ෂ 3ක් කියලා අපි හොයාගත්තා. දැන් මෙයාලට ලාභයකුත් ඕනලු 20000ක. ඔන්න ලාභයත් අපි එකතු කරා. එහෙනම් සම්පූර්ණ මේ එක සංචාරයකින් මෙයාලා සම්පූර්ණ ගාන විදිහට 320000ක් හොයා ගන්න ඕනේ. එහෙනම් 320000ක් හොයා ගන්න නම් අපෙන් අහනවා එක සංචාරකයෙක්ගෙන් කොච්චරක් අය කරන්න ඕනද? එතකොට 320000 හතරෙන් බෙදුවා නම් හරිනේ. 320000 හතරෙන් බෙදුවා නම් හරි. කීයද උත්තරේ? 320000 හතරෙන් බෙදුවාම කීයද උත්තරේ? අපිට එනවා පුතාලා රුපියල් 80000ක් නේ. 80000ක්. රුපියල් 80000ක්. පැහැදිලිද? එහෙනම් ඔන්න 20000ක ලාභයක් ලබන්න නම් අපි මොකද කරන්න ඕන? රුපියල් 80000ක් අය කරන්න ඕන එක්කෙනෙක්ගෙන්. නේද? එක්කෙනෙක්ගෙන්. අන්න. එතකොට පුතාලා ඔයාලට පැහැදිලි මේ ගාන කොහොමද හදන්නේ කියලා. ඊටාම ලේසි ගානක් ලකුණු 20ක් ඊටාම අඩු වේලාවකින් ගන්න පුළුවන් ගානක්. හරිද? එතකොට මෙන්න මේ කොටස හොඳට බලාගෙන යන්න පුතාලා. ඔයාලට අර අඩුම වේලාවකින් වැඩි ලකුණු ප්‍රමාණයක් ගන්න තියෙන එක හරිම වැදගත්. එහෙනම් තවත් ගානකින් අපි හම්බෙමු.